හරි ඒකේ හොයලා තිනවා පේනවද දන්නේ 1412ක්. හරි 1412යි එතන 2300යි. එතකොට 700යි 3700යි. හරි 4000ක් කිට් වෙන්න හොයලා තිනවා. හෙල්මට් එක. හරි thank you. ඔන්න guys passenger hire එක මේ 277යි කස්ටමර් 300ක් දුන්නා. balance එක තියාගන්න කියලා. මේ ටික් මේකේ මේ සඳකලු මහත්මයාට දෙන්න කියලා දැන් මම කෝල් කරා. ගාඩ් රූම් එකෙන් තියන්නකෝ. හරි thank you. හන්දේ අංක 65 මොකද්ද? 65. මේ 65 A කියලා තියෙන්නේ නේ. දැන් එහා පැත්තේ 65 B කියලා තියෙන්නේ. මේ කැම් වගේක් ඇවිල්ලා ෆෝන් එක ආන්සර් කරන්නේ නැහැ. මේ ඩ්‍රයිවර් මහත්තයා ඉන්න බස් එකේ මම දෙන්නද ෆෝන් එක? ආ මේ good morning guys ඔන්න අලුත් සතියේ සඳ දවස මේ ඉතින් පාන්දර මා වෙලාව 8:00මාරයි අද නම් වැස්ස නැහැ මේ ටිකේම මේ කොළඹ ආවට වැස්ස ඊයේ පොඩ්ඩක් පෑවුවා ඊට කලින් දවස් දෙක තුනක් මේ උදේ දවස් කියන්නේ දවසේම වගේ වැස්සා අද පොඩ්ඩක් කවුලක් නැහැ ෂේප් පාටක් තියෙන්නේ මේ වහින පාටක් නැහැ උදේ අවුව තියෙනවා මවල්ලේදී කොහොමද දන්නේ නැහැ ඉතින් පික්නි හයර් එකක් වැදුණා රුපියල් 450ක් වගේ මට මතක. කස්ටමර් ඉන්නේ මම මේ හරියේ කොට්ටාව පැත්තට වෙන්න වගේ ඉන්නේ. කිලෝමීටරයක් වගේ මට පෙන්නුණා මේ කියලා බලමු කස්ටමර් යන්න තියෙන්නේ කොහෙටද කියලා මම හිතන්නේ ටිකක් දුරකට යන්න වෙයි වගේ. කස්ටමර් අරගෙන බලමු අපි මේ කස්ටමර් කොහෙටද යන්නේ. ඉතර ටික මොනවද කියලා. අන්නාසි කොටුව පාර අවුව තිබුණට මචල්ලා මේ නිකන් අමුතු සීතලක් තියෙනවා මේ අර උදේ පොඩ්ඩක් වැස්සා කියන්නේ පාන්දර 4-5ට වගේ වැස්සා ඒ අර මේ වැස්සත් එක්කම තමයි මේක තියෙන්නේ කස්ටමර් හරිය තමයි පෙන්නන්නේ බලන්න කස්ටමර් එනවා පික් මේ දවස් නේද? හරි මගේ. හරි. ෆුඩ් ට්‍රක් එක ලින්ක් කරලා. හරිනේ. Sorry. Okay, thank you. ඔන්න guys
කස්ටමර් ඩ්‍රොප් කරා කාඩ් පේමන්ට් එකක් තිබ්බේ මුල්ම හයර් එක. ඒත් එක්කම මට වැද්දා මේ පික්මි ෆ්ලෑෂ් හයර් එකක්. රුපියල් 800 ගාණක් වගේ තමයි මට පෙන්නුවේ. පොඩ්ඩක් ඉන්න බලමු. අර කාපුකම ඇක්සෙප්ට් කරා විස්තර බලන්න හම්බුනේත් නෑ. සුට්ටක් අපි හෙවණකින් නවත්තලා බලමු විස්තර කොහොමද කියලා. මේ හරියට මේ ආකාරයට නවත්තගත්තා. ડોකියුමන්ට් එකක් තියෙන්නේ. කළු බෝවිලෙන් ගන්න තියෙන්නේ. පාසල් ඩීටේල්. රුපියල් 802යි. amount එක. බලමු අපි කොච්චර දුරක් යන්න තියෙනවද කියලා. කිලෝමීටර් 2ක් වගේ තියෙනවා මේ යන්න අපිට පාසල් එක ගන්න මේ කළුබෝවිලට ගිහිල්ලා බලමු මේ ડોකියුමන්ට් එකක් තියෙන විදියට ડોකියුමන්ට් එකක් දාලා තියෙන්නේ. ටිකක් දුර ගමනක් යන්නත් වේ මොකද රුපියල් 800 ගාණක් හයර් එක පෙන්නුවා මේ එහෙනම් අපි ගිහිල්ලා බලමු මේ කළුබෝවිලට මේ මොකක්ද අරන් යන්න තියෙන්නේ කොහෙටද අරන් යන්න කියලා මේ පාසල් එක අරගෙන අපි කතා කරමු ඉස්සරහට. යා ලොකේෂන් එක නම් මෙතන තමයි. කතා කරලා බලමු. hello good morning මම පික්නිකින් ෆ්ලෑෂ් හයර් එකක් දාලා තිනවා. මම ඇවිල්ලා ඉන්නේ ගේට් එක ඉස්සරහා ඉන්නේ. හරි ඕකේ. හරිනේ මං එන්න. හරි. පේමන්ට් එක එහෙන්ද සර්? නෑ මං ගෙවන්න. කාඩ් පේමන්ට් දාන්න. හරි ඕකේ. guys දෙවෙනි හයර් එකත් කාඩ් පේමන්ට් එකක්. මම කිව්වා වගේම දුර ගමනක් යන්නයි තියෙන්නේ. කිලෝමීටර් 13ක් තියෙනවා යන්න අපට. බලමු මොන පැත්තටද යන්න තියෙන්නේ කියලා. මෙහෙක් කරලා පොඩ්ඩක් ලං කරගෙන කොහෙද අතුරුගිරිය පාර කොට්ටා පැත්තට යන්න තියෙන්නේ. නුඹේ කොහෙද? හරි එහෙනම් අපි රුපියල් 802ක් හයර් එක කිලෝමීටර් 13ක් තියෙනවා යන්න අපට. යමු එහෙනම්. ඔන්න guys අපි ඩොට් ලොකේෂන් එකට ආවා. කොල්ලක අද්දම් බලන්න මෙතන තියෙන්නේ එමරල්ඩ් කම්පැනි එකක් වගේ නේ. ෆයිනල් ස්ටොප් එක තියෙන්නේ 275 කොට්ටාව මානඹේ පාර මාකුඹර කොළඹ. good morning මම පික්නික් එකේ මේ ડોකියුමන්ට් එකක් ඇවිල්ලා තිනවා මම ඇවිල්ලා ඉන්නේ. මෙතන එමරල්ඩ් කාඩ් පේමන්ට් කියලා තමයි කිව්වේ මම චෙක් කරේ නෑ කාඩ් පේමන්ට් වෙන්නේ නැති. මම මේන් ගේට් එක ගාව ඉන්නේ. හරි. මේ එතකොට කවුද සර් මේ මෙන්ෂන් කරලා දෙන්න ඕනද නැත්නම් නිකම්ම දෙන්නද? කවුරු මෙන්ෂන් කරන්න ඕනද? හරි. Okay thank you. මේ පික්නික් එකේ මේ සඳකලු මහත්මයාට දෙන්න කියලා දැන් මම කෝල් කරා. गार्ड रूम में තියන්නකෝ. හරි thank you. හයර් එක එන් කරන්න අමතකුණානේ. කැරකෙනවා. कार्ड पेमेंट नवे इන්න බලන්න පොඩ්ඩක්. කෝල් එකක් දෙන්න වෙනවා.
මම හිතන්නේ guys මේ කාඩ් පේමන්ට් තිබ්බට මේ එක්කෝ account එකේ issue එකක් ඇති. සමහරලාට දැන් මෙහෙම වෙන්නේ මේ සල්ලි නැතුණාම හරි account එකේ issue එකක් හරි එහෙම කරුණොත් තමයි දැන් මම මෙතන සාමාන්‍යයෙන් hire එක එන් කරද්දි මෙතන කෙලින්ම මේ කියන්නේ කාඩ් පේමන්ට් නම් කරන්න දෙයක් නැහැ. මෙතන පේනවද ඔයාලට? මේ මම ඔයාලට අරන් පෙන්නන්නම්. මේ තියෙන්නේ මෙතන තියෙනවා collective payment කියලා. මෙතන මේ කෙලින්ම කාඩ් එක කියන්නේ කාඩ් පේමන්ට් එක ඕකේ නම් මෙතන කෙලින්ම මේ ස්විප් කරගමන් මේ වෙනවා. දැන් මෙතන මේ තියෙන switch to cash කියලා. මේ එහෙම සීන් එකක් තියෙන්නේ. මේ අපි බලමු අපි කස්ටමර්ට කතා කරලා බලමු මේ කියන්නේ මේ පාසල් එකේ ඔප් කෙනාට මොකද සීන් එක කියලා. hello මම පික්මි එකේ මේ ડોකියුමන්ට් එක නම් බාර දුන්නා සර්. මෙතන මේ හයර් එක එන් කරද්දි මේ ස්විච් කරන්න කියනවා කෑෂ් වලට. සර්ගේ මොකක් හරි ඉෂුව එකක් තියෙනවද කාඩ් පේමන්ට් වල? මේ මට මෙතන කාඩ් පේමන්ට් එක මේ වෙන්නේ නැහැ. මම මෙතන මේ ඉන්න පොඩ්ඩක් බලන්න. දැන් සාමාන්‍යයෙන් අර කාඩ් පේමන්ට් එක ඉෂුව එකක් ඉන්න පොඩ්ඩක් බලන්න. එතන සාමාන්‍යයෙන් ඒ කාඩ් මේ හයර් එක එන් කරද්දී ඉෂුව එකක් නැත්නම් කෙලින්ම හයර් එක එන් කරන්න පුළුවන්. කාඩ් කනෙක්ෂන් එකේ account එකේ කියන්නේ කාඩ් පේමන්ට් එකේ මොකක් හරි එකක් තියෙනම් තමයි කෑෂ් වලට කියන්නේ චේන්ජ් කරලා කෑෂ් කලෙක්ට් කරන්න කියලා කියන්නේ. ඉන්න පොඩ්ඩක් බලන්න. මම ඊට කලින් ඔබතුමාට ඉන්ෆෝම් කරේ ඒකයි. මේ මොකුත් ඉෂුව එකක් මොකුත් නැහැනේ නේ. කස්ටමර් එහෙම එරර් එකක් නැහැ කියන බලමු. මෙතන එන් කළාම බලමු මේ පේමන්ට් එක මට ඇඩ් වෙයිද කියලා. කෑෂ් වලට මාල්ලා තිබ්බා. ඒක ගන්න වෙනවා අපට. අතින් ගන්න වෙනවා. මේ පේමන්ට් එක වෙලා නැහැ. කෑෂ් වලින් ඇවිල්ලා තියෙන්නේ. ඔව් සර්ගේ බලන්නකෝ. මම ඕන සර් මේ නම්බර් එකේ WhatsApp වෙනවා. මම සර්ට ස්ක්‍රීන්ෂොට් එක එවන්න. හරි. සර්ට ඔහොම බලන්න පුළුවන්. ලයින් එක තියන්නද මම? හරි. නැත්නම් සර් බලන්න සර්ගේ මේ කියන්නේ ට්‍රාන්ස්ෆරින් මේ notification එනවනේ ඩිඩක්ට් වෙලා යන. මම හයර් එක එන් කරලා තියෙන්නේ. අන්න guys ප්‍රශ්න නම් විසඳගත්තා. තාම මේ සල්ලි නම් ලැබුණේ නැහැ. අනේ මන්ද හිතා ගන්න බෑ මොකද්ද කියලා. ඒ කියන්නේ හයර් එක එන් කරද්දි මම ඔයාලට දැන් කලින් කිව්වා හයර් එක එන් කරද්දි මට ආවා ඒ කියන්නේ පේමන්ට් එක මේ කම්ප්ලීට් වෙන්නේ නැහැ. කාඩ් පේමන්ට් වලින් කෑෂ් වලට චේන්ජ් කරන්න කියලා හයර් එක එන් කරන්න. ඉතින් මම මේ ස්විච් කරා කෑෂ් වලට ස්විච් කරලා කෑෂ් වලට ඉතින් මම හයර් එක එන් කරා. මේ ඊට පස්සේ මම කස්ටමර්ට කතා කරා මෙහෙමයි මේ කාඩ් පේමන්ට් එකකින් කැපුණේ නැහැ. ඒ හින්දා මේ සල්ලි වලට කෑෂ් වලට මාරු කරන්න මේ කිව්ව හින්දා මම මාරු කරා හයර් එක එන් කරා කියලා. ඊට පස්සේ කස්ටමර් කෝ පොඩ්ඩක් ඉන්න මම බලන්නම්. බැලුවට පස්සේ ඇප් එකෙන් බැලුවට පස්සේ කස්ටමර් කියන්නේ කස්ටමර් ඇප් එකේ තියෙනවා මේ කියන්නේ හයර් එක 800 ගාන ඩිඩක්ෂන් වෙලා කියලා. නමුත් මට ඉතින් ඩිඩක්ෂන් වෙන්න දෙයක් නැහැ නේ. මොකද මම කෑෂ් වලට චේන්ජ් කරලානේ හයර් එක එන් කරේ. ඊට පස්සේ මම ඒ ස්ක්‍රීන්ෂොට් එකයි මගේ account balance එකේ ස්ක්‍රීන්ෂොට් එකයි කස්ටමර්ට WhatsApp කරා. ඊට පස්සේ කස්ටමර් කිව්වා මට විනාඩි 15ක් විතර දෙන්න මේ බැංක් එකට දැන් කතා කරා විතරයි. මොකද අප්ඩේට් එකක් යනවා කිව්වා. මෙහෙම අප්ඩේට් එක මේ ගියත් වැඩක් නැහැ. මොකද දැන් මේ කියන්නේ හයර් එක කැපෙන්න තියෙනවා නම් දැන් කොහොමද කාඩ් එකකින් කැපෙන්නේ නැහැ නේ. මොකද මම හයර් එක එන් කරේ කෑෂ් වලින්නේ. ඉතින් කස්ටමර් මගේ දැන් බැංක් ඩීටේල් ඉල්ලගත්තා. මේ පේමන්ට් එක කරන්නම් කියලා ඔයාට දෙන්නකෝ පොඩි වෙලාවක් බලලා චෙක් කරගෙන දෙන්නම් කියලා. ඉතින් මේ වෙන කරන්න දෙයක් නැහැ දැන්. ඉතින් කොහොමත් බලන් ඉන්න වෙනවා. මං කෝ ඉතින් මේ සර්ට් එක නම් පැය භාගකින් ආයෙත් මේ කතා කරන්නද කියලා. එකපාර කිව්වා නෑ කතා කරන්න ඕනේ නෑ. ආයි මේ ඔයා බැංක් ඩීටේල් ටික දාලා තියන්න. මම මේ ඔයාට පේමන්ට් එක දාන්නම්. ඒ ටික හොයලා බලලා කියලා. මේ කරන්න දෙයක් නෑ guys. ඉතින් මේ ඔය වගේ ආතල් වැඩ වෙනවා. මේ රුපියල් 802ක් හයර් එක මේ විනාඩි 15ක් විතර ඉන්න බැංක් ඩීටේල්ස් මම යවලා තියෙන්නේ. අපිට තව හයර් එකක් එනවා 371ක්. ඔන්න guys එහෙනම් හයර් දෙකක් මේ කම්ප්ලීට් කරා. හයර් දෙකෙන් මම හිතා රුපියල් 1200ක් 1300ක් වගේ තුන්වෙනි හයර් එකත් ආව රුපියල් 300 ගාණක්. මේ ඒකත් මේ ළඟම තමයි. ගොඩක් දුර යන්න නැහැ. මම හිතන්නේ මීටර 200ක්වත් නැහැ. මේ පොඩ ඉන්න බලන්න. මම අප්ඩේට් කරනවා. ඔව් කස්ටමර් ළඟම තමයි ඉන්නේ. මාපුර පැත්තට මෙන්න ඉන්නේ මචන් එක තියෙන මචන් එක විත්තුවද මන්ද බලමු. කෝල් එකක් දෙන්න වෙනවා කස්ටමර්ට. බලමු.
මම පිට්නි එකේ මේ මොනවද ડોකියුමන්ට් එකක් අරන් යන තිනවා සර් නාවින්න පැත්තට. චෙක් එකක් හරි මොකක් හරි මට දැන් චෙක් එකක් කියලා තමයි කිව්වේ මේ දාපු කෙනාගේ කතා කරාම යා මේ මට මේ සර්ගේ නම්බර් එක දුන්නේ. දාපු කෙනා ෂෙරෝන් කියලා. මේ ගෝල් මෝටර්ස් මේ වින්ඩිස්ක්‍රීන් කියන තැන නේද එන්නවා. හරි මම එතන ඉන්න මම ඊට පොඩ්ඩක් චුට්ටක් හැංගින් හරි මම එන්න සර්. මේකේ මම දැන් කතා කරා ෂෙරෝන් කියලා චෙක් එකක් මොකක් හරි නාවින්න පැත්තට. පික්මි එකෙන් චෙක් එක ෆ්ලෑෂ් ෂයර් එකක් දාලා තින්නේ. මම දැන් කතා කරා මේ ඇතුළට එන්න කියලා කිව්වා. චෙක් එකක් වෙන්නේ නැතිනේ එහෙම තමයි කිව්වේ. මේ නම්බර් එක මේ මම කතා කර 80ට අන්තිමට. දිනේෂ් මම දැන් කතා කරගෙන සර් නේ. ඔව්. හරි. guys ඒකත් හරි. චෙක් එකක් අරන් යන්න තියෙන්නේ. ඒකත් අපිට යන්න තියෙනවා කිලෝමීටර් 9ක් විතර. අද මාෂාල්ලා ඔක්කොම කෙලිම දුර 6 තමයි වදින්නේ. මුලින් පටන් ගත්ත මේ 6 මුලින්ම ගියා මුලින්ම මේ මම මුල්ම 6 එකත් කිලෝමීටර් 9ක් විතර. දෙවෙනි 6 එක කිලෝමීටර් 13ක්. දැන් මේ තුන්වෙනි එක තුන්වෙනි 6 එකත් කිලෝමීටර 9ක්. හරි guys එහෙනම් අපි මේ හයර් එකත් කම්ප්ලීට් කරලා ඊළඟ හයර් එකෙන් හම්බෙමු. මේකත් අපි බාර දීලා ඉතින් එහාට කතා කරමු. ඉතින් කට්ටියකින් ඉල්ලනවා මේ වීඩියෝ බලන ගමන් හිමින්තරේ චුට්ටක් පල්ලෙහාට ගිහිල්ලා සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් එකකුත් දාන්න කියලා. මේ වගේම කමෙන්ට් එකක් දාන්න. ඉතින් ඔයාලට හිතන දේවල් කොහොමද අදහස් මොනවා හරි තියෙනම් ඔයාලගේ අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. මචල්ලා මේ අර කාඩ් පේමන්ට් කේස් එක ගිහපු එකේ කස්ටමර් මට සල්ලි ටික දාලා මගේ බැංක් ඩීටේල් ඉල්ලගත්තා. මේ එයාට විනාඩි 15ක් 20ක් විතර ටයිම් එක දෙන්න චෙක් කරලා බලලා මේ මට පේමන්ට් එක දාන්නම් කියලා. දැන් මට මැසේජ් එක ආවා බැංක් එකෙන් මේ සල්ලි වැටලා කියලා. 802 මේ හයර් එක වැටලා තිබ්බා. මේ දැන් ඉන්නේ මචං මේ නාවින්නේ ඉන්නේ. නාවින්නේ මේ චෙක් එක අපි දෙන්න නාවින්නට තමයි මේ යන්න කියලා කිව්වේ. මෙතනින් කෝල් එකක් දීලා බලමු මේ මම මෙතන මේ නාවින්නේ ඉන්නේ මෙතන මේ පුට් සිටි එක ගාව අපි කොහොම ඉස්සරහා මේ මොන බස් රූට් එකද කිව්වේ? මේ ගමේ හයිවේ. පොඩ්ඩ ඉන්නු ඉස්සරහා මම බස් එක මේ හොයාගන්නවා. මේ ගම හයිවේ නේ. හරි මේ
ඩොකියුමන්ට් එක දෙන්න චෙක් එක දෙන්න තියෙන්නේ මේ බස් එකකට දෙන්න කියන්නේ මේ මීගමු හයිවේ යන බස් එකකට තමයි දෙන්න කියන්නේ මේ බලමුකෝ ඉස්සෙල්ලා මේකේ ෆොටෝ එකක් ගහගන්න එක හොඳයි කියලා හිතනවා නේද ෆොටෝ එකක් ගහගමු දෙන්න කලින් මේ කොහොමවත් හොඳයි නේක මීගමු හයිවේ මීගමු හයිවේ යන බස් එකක් නැද්ද මේ ඌ පොරොන්දු වෙලා අර පැත්තට යන්න වෙනවනේ මීගමු හයිවේ අම්මට සිරි විනාඩියක් වගේ නෑ මේ බයිසිකලෙන් බැහැලා අපස්සට එද්දි පුක ලෙෆ්ට් රස්නේ මීගමුව හයිවේ අයියේ මීගමු හයිවේ බස් ගන්න කතරද? පඩුවෙල ගහරගම මේ හරියෙන් ගහලා බයික් එක අතන මීගමු බස් එකක් තියෙනවා මේ යම් බලන්න ड्राइवर කවුද දන්නවනේ මේ ඩ්‍රයිවර් මහත්තයා කවුද දන්නවනේ මේ මීගමු බස් එක මේ ඩොකියුමන්ට් එකක් යවන්න මං හිතන්නේ කෝල් එකක් පොඩ්ඩක් කෝල් එකක් කරන්න චෙක් එක මේ ඩ්‍රයිවර් මහත්තයා ඉන්න බස් එකේ මම දෙන්නද ෆෝන් එක? ආමෙන්. ඩොකියුමන්ට් එක ඉල්ල ගන්න කොහොමද? සීල් කරලා තියෙන්නේ හොඳ? පොඩ්ඩින බලන්න. ඉන්සි 71. Hello. අම්මට දැන් කියන්නකෝ. දෙන්න හත්. ඔන්න guys පික්නික් එකේ ෆ්ලෑෂ් හයර් එක මේ ඩිලිවර් කරනවත් එක්කම මට මේ Uber එකෙන් වැදුනා මේ පැසෙන්ජර් හයර් එකක්. ඒකත් මේ ළඟින්ම වැදුනේ. මේක මම ගත්තා. මේ මීටර 500ක් වගේ තින්නේ. මේ යමු අපි කස්ටමර් ගාවට එනන් ගිහිල්ලා මේ කස්ටමර්වත් අරගෙන කතා කරමු වීඩියෝ එකේ ඉදිරි ටික. Panas namanya hetel. Ini karir.
හෙල්මට් එක. හරි thank you. ඔන්න guys passenger hire එක මේ 277යි customer 300ක් දුන්නා balance එක තියාගන්න කියලා. මේ තව hire එකක් අදුනා. එහෙමම මම මේකත් ගත්තා. මේ බලමු මොකද්ද කියලා එක මේ පාරෙන් අයින් කරගමු බලන්න. ඒකත් මේ හරියම තමයි තියෙන්නේ බලමු. පාර්සල් එකක් කිලෝමීටරයක් වගේ තියෙන්නේ. ඉස්සරහට ගිහලා බලමු මේ මොකද්ද ගන්න තියෙන්නේ කියලා. නම්බර් 11. පේමන්ට් එක කොහොමද මේ? හරි ඕකේ හරි. පොඩ්ඩයි න. හරි ඕකේ. ඉස්සරහට ගත්තා නම් ලීසි. කැමනේ හරි. ඉස්සරහට ගත්තාම ලීසි. හරි. Okay, thank you. නෑ. නෙරළ තියෙනවා. හරි okay. අපිට guys බලමු යන්න තියෙන්නේ කොහෙද කියලා. මීතොට මුල්ල පාර. මම කන්ෆර්ම් කරලා මෙතන මැප් එක තාම ආවේ නැහැ බලමු. හරි. මැප් එක නම් හරි. කිලෝමීටර් 9ක් යන්න තියෙනවා guys. මීතොට මුල්ල. මම හිතන්නේ ලෙඩකුට මොන හරි කෑම හරි මොන හරි එකක් තමයි මම හිතන්නේ යවන්නේ. මේ හරි එහෙනම් මේ පාර්සල් එක බාර දීලා අපි මේ ඉස්සරහට වීඩියෝ එකත් එක්ක කතා කරමු එහෙනම්. guys පාර්සල් එක ඩ්‍රොප් ලොකේෂන් එකට ඇවිල්ලා ඉන්නේ. කෝල් එකක් දීලා බලමු අපි මේ මේක බාර දෙන්න. හන්දේ අංක 65 මොකද්ද? 65 65 A කියලා තියෙන්නේ නේ. දැන් අහ පැත්තේ 65 B කියලා තියෙන්නේ. මේ කැම් වගේක් ඇවිල්ලා ෆෝන් එක ආන්සර් කරන්නේ නැහැ. 65 කියලා වෙනම තියෙද්ද නැහැ නේ. තියෙනවා. මේ පැත්තේ බැලුවේ නැද්ද? මේ පැත්තේ බැලුවේ. ඉතල මේගොල්ලන්ගෙන් අහලා. ඔයක තමයි බලන්න. අංක 65 කැම් වගේක් කවුද වල තින්නේ? මේ කවුද ඉන්නේ එක්කෙනාගේ නම? ආජර. කොහෙන්ද එව්වේ එතකොට? එව්වේ කොහෙන්ද? මේක එව්වේ කොහෙන්ද? වේද වෙදොත්. නෑ මේ. ඉක්බාල් කවුද ඉක්බාල්? මම ඉක්බාල්. ඔන්න guys වැල්ලවත්තෙන් මේ ඌබේකින් හයර් එකක් අදින කොළොන්නාව පැත්තට. ඉතින් මම දැන් කස්ටමර් ඩ්‍රොප් කරලා ආපස්සට එන්න හදද්දී පික් මේකින් ආයි ෆ්ලෑෂ් හයර් එකක් අදිනවා. මහරගම් පැත්තට තමයි මම හිතන්නේ යන්න තියෙන්නේ. ස්ටේෂන් එක කොල් කරාට පස්සේ බලමු කොච්චර දුර යන්න තියෙනවද කියලා අපිට. කිලෝමීටර් කමාරක් වගේ තමයි යන්න තියෙන්නේ.
හරි අපි එහෙනම් ගිහලා බලමු පාසල් එක අරගෙන කොහෙටද යන්න තියෙන්නේ මොකද්ද විස්තරය කියලා. හින්න වීඩියෝ එකත් එක්ක මේ අපි කතා කරමු ඉස්සරහට මොකද්ද වෙන්නේ කියලා. මේ බොහෝ විට මේ වීඩියෝ එක මේ හයරකින් මේ vlog එකේ අවසාන වීඩියෝ එක වෙන්නත් පුළුවන්. මොකද මේ තව පැයක් දෙකක් විතර දුව ගන්න ඕන. හවස මේ මයින සීන් එකකුත් තියෙනවා. මේ ඒක නිසා මේ හරි අපි කතා කරමුකෝ මේ බොහෝ දුරට අවසන් හයරක වෙන්නත් තියෙනවා. බලමු අපි ගිහලා බලමු. කස්ටමර් ගේ වෙන්නේ කෝල් එකක් එනවා. hello what කියන්න good afternoon උමේෂ් කියලා නේ හරි මම යහම හරි ඕකේ ෆ්ලෑෂ් ෂෙයාර් එක දාපු කස්ටමර් මගේ දැන් කතා කරේ මතන ෆෝන් ෂොප් එකකට වගේ තමයි යන්න තියෙන්නේ මේ ෆෝන් ෂොප් එකට ගිහලා උමේෂ් කියන කෙනා මීට් වෙන කියලා කිව්වා මේ හරි අපි ආගේ මීට් වෙලා බලමු අරන් එන්න තියෙන්නේ මොකද්ද මේ කියලා විස්තරේ බලමු එහෙනම් හරි එහෙනම් අපි යමු තැනට උමේෂ් කියලා කෙනෙක් ඉන්නවද? අතට යන්න. නෑ පඩි විතරයි. ඉතින් තියලා යන්නද මේ? සිකුඩි එකයි. උඩට යන්න ඕනද? නෑ ඔතන පඩි වලදී උඩට නෑ. හා. උමේෂ් කියලා කෙනෙක් ඉන්නවද? උමේෂ් කියලා? උමේෂ්. පොඩක් කතා කරන්න මම පික්නික් එකේ. මොකක්ද ඒවලද? ඔව් මෙතනින් අරන් යන්න තියෙන මහරගමට. විස්තරය කියලාකෝ තියෙන්නේ. අර උඩට උමේෂ්. මිස්ටර් උමේෂ් කියලා එක්ක මම පික්නික් එකේ පණිවිඩය කියලා තියෙකුවා. මාරගමට හරි හරි අන්න මචං iPad එකක් අරන් යන්න තියෙන්නේ මහරගමට රාජගිරියේ ඉඳන් මේක අබාන්ස් එක රාජගිරියේ අබාන්ස් එක මම හිතන්නේ පිටිපස්සෙන් ආවේ අපි මේ iPad එකක් තියෙන්නේ මචං මේ මහරගමට අරන් යන්න හරි guys කිලෝමීටර් 10ක් යන්න තියෙනවා. වෙලාව 2:52යි. තුනටක් කිට්ටුයි. හරි එහෙනම් අපි iPad එකත් අරගෙන මහරගමට ගිහිල්ලා කස්ටමර්ට මේක දීලාම කතා කරමු එහෙනම් ජය වේවා. මමද? නෑ මම බයික් එකේ එපිසෝඩ් එක. කැබ් එකද? අයියෝ යන්න. නෑ නෑ. අපලසද.
අපේ කවුන්ට් එකේ කතා කරලා ඒ ලිස්ට් එක දාලා අරගෙන 566යි. Okay, thank you. 73. Oh, 73. හරිද? යන්න පුළුවන් නේ? Oh, hari. Karena guys, tab එක iPad එක දුන්නා මේ මහරගම කාගිරිස් එකේ ඇතුළට තමයි අරන් ගියේ. ඒකත් මම ඉවර කරා. හයර් නම් වදිනවා මේකෙන්. අන්න guys අපි එළියට දැම්ම එහෙනම් පාකින් එකෙන් guys මේ vlog එක මේ වීඩියෝ එක නවත්තන්න කියලා හිතුවේ. වෙලාව 3:00මාරයි. තාපයක් විතර දුව ගන්න ඕන. මම හිතන්නේ රුපියල් 4000කට ඇති. ඔයාලට පෙන්නන්නම් මම. ඔයාලට පේනවද දන්නේ නැහැ. පික්මි එකේ 2345ක් තියෙන net earning එක. කියන්නේ කැපිලා කෙටිලා ඔක්කොම මේ වෙලා කමිෂන් ගිහිල්ලා මේ පික්මි එකේ දුවලා තිනවා 6 1 2 3 4 5 6ක්. ඔය ට්‍රිප් 6ට 2345ක් තියෙනවා. ඊට පස්සේ බලමු Uber එකේ earning වලට ගියොත් බැටරිත් නැහැ. හරි ඒකේ හොයලා තිනවා පේනවද දන්නේ 1412ක්. හරි 1412යි එතන 2300යි. එතකොට 700යි 3700යි. හරි 4000ක් කිට් වෙන්න හොයලා තිනවා. මේ තව පැය දෙකක් විතර දුව ගන්න ඕන මේ 5000ක් ඉතින් ගහ ගන්න පුළුවන් වෙයි. එහෙනම් guys vlog එකේ වීඩියෝ එක මෙතනින් නවත්තනවා මේ තව පැයක් විතර සිංගාල වැටි කරගෙන රුපියල් 5000ක් විතර හොයාගන්න පුළුවන්. ඒ තව රුපියල් 1300යි. තව 1000ක් හොයාගත්තා තව උලන්නේ 5000ට කිට්ටු කළා. ඉතින් අද දවසේ ඔන්න රුපියල් 5000ක් කිට්ටු වෙන්න මේ හොයාගන්න මැච් එකක් ගහගන්න පුළුවන් වුණා. මේ තව ඉතුරු පැය එකමාරක් දුවර පස්සේ අනිවාර්යෙන් කරගන්න පුළුවන්. එහෙනම් කට්ටිය නවතින කියලා බැලුවේ මේ අනිවාර්යෙන්ම වීඩියෝ එක බලපු යාළුවා මේ සපෝට් එකක් දෙන්න සබ්ස්ක්‍රයිබ් පාරක් දාලා ලයික් එකක් දාලා පොඩි කමෙන්ට් එකක් දාන්න. හිතමු දෙය කොහොමද ඔයාලගේ අදහස් එහෙම තියෙනවා නම් එහෙමයි අනිවාර්යෙන් එන අමතක නොකර යාළුවෝ සෙට් එක හැමෝම සබ්ස්ක්‍රයිබ් පාරක් දාලා සපෝට් එකක් දෙන්න. එහෙනම් යනවා ඉන්නේ මාරගම ඉන්නේ මාරගම යනවා හයර් එකක් ගහගෙන යමු. එහෙනම් වීඩියෝ එක නවත්තනවා මම මෙතනින් මේ කට්ටිය අමුන්ට වෙන ජය වේවා. විශ්වරණයි